ආයුබෝවන් මගේ සියලුම යහළු විහිලියන්ට අද මම කතා කරන්න යන්නේ පැරණි අයට දැනෙන අලුත් අයට නොදැනෙන මාතෘකාවක් ගැන. ඒක කියන්න කලින් මේ සින්දුව අහන්නකෝ. කුඹුකලින්දේ සීතල සෙවනේ වෙල්ෙලියේ ඕ විතේ කීන වෙරළු බෝ විටි මාදම් පෙර හිඹුටු බෝ පිරේ ලන්ද දිගේ බඩ වෙටි සෙවනේ හේන කොනේ පැල් කොටේ ගෙවුණු අතීතය සිහි වෙනවා අපේ පුංචි සන්දියේ කුඹුකලින්දේ සීතල හෙවනේ වෙල්ෙලියේ ඕ විතේ කීන වෙරළු බෝ විටි මාදම් පෙර හිඹුටු බෝ පිරේ ලන්ද දිගේ බඩ වෙටි හෙවනේ හේන කොනේ පැල් කොටේ ගෙවුණු අතීතය සිහි වෙනවා අපේ පුංචි සන්දියේ මාල හතක් කරවට බන්දා සේල හතක් අන්දලා පෝරු හතක් මතු වෙයි රන්දා රබන් සුරල් නංවලා මාල හතක් කරවට බන්දා සේල හතක් අන්දලා පෝරු හතක් මතු වෙයි රන්දා රබන් සුරල් නංවලා මගේ පෙළට පුන් කඳ විලසේ එළිය දෙන්න පායලා නැකත් බලා කැන්දම් එන්නම් ඉන්න එතෙක් ඉවසලා කුඹුකලින්දේ සීතල හෙවනේ වෙල්ෙලියේ බෝ විතේ කීන වෙරළු බෝ විටි මාදම් පෙර හිඹුටු බෝ පිරේ ලන්ද දිගේ බඩ වැටි හෙවනේ හේන කොනේ පැල් කොටේ ගෙවුණු අතීතය සිහි වෙනවා අපේ පුංචි සන්දියේ එපා රුවන් කහවණු පියලි එපා විසල් මාලිගා ලඳක් වෙන්න ප්‍රතිදම් රකිනා මගේ පුංචි පෙල්පතේ එපා රුවන් කහවණු පියලි එපා විසල් මාලිගා ලඳක් වෙන්න ප්‍රතිදම් රකිනා මගේ පුංචි පෙල්පතේ දොළොස් මහේ දැල්වී දිලෙනා මැණික් පහනසේ මෙදා ළඟින් ඉන්න ඔබ මා සනසා සදා කල්ම නන්දා කුඹුකලින්දේ සීතල හෙවනේ වෙල්ෙලියේ බෝ විතේ කීන වෙරළු බෝ විටි මාදම් පෙර හිඹුටු බෝ පිරේ ලන්ද දිගේ බඩ වෙටි හෙවනේ හේන කොනේ පැල් කොටේ ගෙවුණු අතීතය සිහි වෙනවා අපේ පුංචි සන්දියේ ගෙවුණු අතීතය සිහි වෙනවා අපේ පුංචි සන්දියේ ගෙවුණු අතීතය සිහි වෙනවා අපේ පුංචි සන්දියේ ඉතින් ඔයාලා තීරණය කරන්නකෝ එදා ඇහෙන සින්දුවල මොනතරම් මිහිරි බවක් අර්ථයක් තියෙනවද කියලා. මේ ගීතේ ගායනා කරන ගායකයන්තුමාණන්ගේ නම තමයි රංජන් ජයතිලක. මේ වෙන විට එතුමා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා නම් මංවත් දන්නේ නැහැ. ඒත් ඔහු ගැන හිතන විට මට මගේ පාසල් කාලේ සුන්දර මතකයක් සිහියට ආවා. අපි පාසල් ගියේ කෑගල්ලු දිස්ත්‍රික්කයේ කෑ බලවත්ගම මහ විද්‍යාලයටයි. ඒ කාලේ හිටිය ප්‍රින්සිපල් සර්ගේ යාළුවෙක් හෝ ඥාති කෙනෙක් හරි තමයි මේ රංජන් ජයතිලක කියන ගායකතුමා. ඉතින් එදා අපේ පාසලේ කුමක් හෝ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට අපේ ප්‍රින්සිපල් සර් මේ රංජන් ජයතිලක කියන ගායකයාණන්ට ආරාධනා කර තිබුණා. ඒ කාලේ ඒ ගායකයාණන් ගායනට ආරාධනා කර තිබුණා. ඒ කාලේ ඒ ගායකයාණන් නැවතී සිටියා කිව්වේ නුගේගොඩද කොහෙද ඇන්ඩර්සන් තට්ටු නිවාස සංකීර්ණය කියලා තමයි මගේ මතකය. එදා ඒ මහතා ඔෆිස් රූම් එකේ සිටියේදී මම එතුමා ගායනා කර තිබුණ ඔය කුඹුකලින්දේ සීතල සෙවනේ කියන ගීතේ ස්පීකරෙන් එතුමාට ඇහෙන්න ගායනා කරා. ඒ විට ඔහුගේ ඡායාරූපයක් මාහට තෑගි කරා. ඒ ඡායාරූපේ මම ඉතාම ආශාවෙන් පරිස්සම් කරගෙන සෑහෙන කාලයක් තියාගත්තා. ඒත් ඒක අද නම් මගේ ළඟ නැහැ. මොනවා වුණාද කියලා මට මතකත් නැහැ. ඒ කාලේ එතුමා හරිය ලස්සනයි. විජේ කුමාරතුංග මහත්මයාට ටිකක් සමානයි. සුදු කොණ්ඩේ ක්‍රේල් හරියම ප්‍රියමනාපයි. ඉතින් ඒ කාලේ ගීතවල තියෙන ප්‍රියමනාප රසය අද ජනප්‍රියයි කියන ഘോഷාකාර ගීතවල තියනවාද? නැහෙනේ. මේ පැරණි ගායකයෝ කිසිම channel එකකින්වත් ගීතයක් ප්‍රචාරය කරනවද? නැහෙනේ. ඔවුන්ට එක එක වැඩසටහන් වලට ආරාධනා කරනවද? නැහෙනේ. මේ අය ජීවත් වෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහෙනේ. ඇත්තටම ගීත සිය ගානක් ගායනා නොකර
කියපු ගීත ටික හෝ ජනයාගේ හදවත්වල තියෙන වනම් ඒ සෑහෙනව නේද? මොහු පමණක්ම නෙමෙයි පැරණි ගායක ගායිකාවන් කොච්චරනම් අමතක කර තියෙනවද? එහෙම හොඳ නැහැ නේද? ඒ අයගේ ගීත හරියට භාවනාවක් වගේ අහන්න පුළුවන් ඕන තරම් වෙලාවක්. හිත නිවෙන හිතට හරි සැනසීමක් ලැබෙන නේද? ඉතින් මේ මගේ තීරණයට එකඟ වෙන ඔයාලා මට කමෙන්ට් කර සහයෝගය දක්වන්න. හොඳේ. පොල් කටුවට වතුරෙන් අර මූණ සෝදලා හනිකට හීල්බත් මිටෙන් සෑහි කහටෙන් උගුර බී හනිකට පස්සේරණු කලි සමගෙන් අකුරු කරන්නට යන විට මල් නොපිපුණු බව සැබෑ මගේ පුංචි පාසිඹින්න